ඔන්න ඔය ඉන්දියාප්ප වේලන්න පුළුවන් කියලාව දන්නවද? විජලන යන්ත්‍රයක් කරා ඉන්දියාප්ප වේලලා ආයුබෝවන්. අන්න ඉතින් අදත් අපි ලෑස්ති වෙන්නේ ආහාර විජලනය ඇතුළේදී ඔයාලට අලුත්ම බිස්නස් එකක් ගැන කියලා දෙන්න. අලුත්ම ක්‍රමයකින් සල්ලි හොයන්න හොඳම දෙයක් ගැන කියලා දෙන්න තමයි අද වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මම මුලින්ම මතක් කරනවා APY Fresh Air YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අපි ගේන මේ වගේ වැදගත් අලුත් වීඩියෝ ඔයාලටත් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අද කතා කරමු මොනවද මේ අලුත්ම බිස්නස් එක, මේකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා අද කතා කරමු. එහෙනම් යමු වීඩියෝ එකට. සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙවල් වල ඉන්දියාප්ප හදනවනේ. ඉන්දියාප්ප හදනවා, අපි හාල් පිටි ඉන්දියාප්ප හදනවා, පාම් පිටි ඉන්දියාප්ප හදනවා, එතකොට කුරහම් පිටි ඉන්දියාප්ප හදනවා, එතකොට අපි නිල් කටරොළු මිශ්‍ර ඉන්දියාප්ප හදනවා. ඔය වගේ ඉන්දියාප්ප වර්ග 4-5ක් අපි හදනවනේ. ඉතින් ඔන්න ඔය ඉන්දියාප්ප වේලන්න පුළුවන් කියලාව දන්නවද? විජලන යන්ත්‍රයක් කරා ඉන්දියාප්ප වේලලා තියාගන්න පුළුවන් කියලාව දන්නවද? අන්න ඒ ගැන තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වේලලා තියාගන්නවා කියන්නේ අපිට කාලයක් තියාගෙන කන්න පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක හදලා තියාගන්නවා කියන්නේ. ඇත්තටම ඉතින් ඉන්දියාප්ප කියන දේ අපිට අද හදලා තව දවස් දෙකක් මේ හදපු විදිහටම තියාගෙන කන්න බෑ. මොකද ඒක සවුත් වෙනවා. එතකොට හැබැයි අපේ මේ විජලන ක්‍රමය ඇතුලේ, විජලන ක්‍රියාවලිය ඇතුලේ ඉන්දියාප්ප වේලලා තියාගත්තාම අපිට අවුරුද්දක් වුණත් තියාගෙන කන්න පුළුවන්. අන්න ඒ විදිහට හරියට ඉන්දියාප්ප විජලනය කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉන්දියාප්ප සමහර විට පාම් පිටි ඉන්දියාප්ප වෙන්න පුළුවන්, හාල් පිටි ඉන්දියාප්ප වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කුරහම් පිටි ඉන්දියාප්ප වෙන්න පුළුවන්, නිල් කටරොළු මිශ්‍ර ඉන්දියාප්ප වෙන්න පුළුවන්. ඒ මොන ඉන්දියාප්ප වර්ගයක් වුණත් හදලා ඉවර වෙලා ඉන්දියාප්ප හදලා ඒක අරන් ආයෙ මැෂින් එකට දාලා වේලලා එහෙම නැත්නම් ඩය කරලා මේක තියාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ ඉන්දියාප්ප හදලා ඉවර වෙලා ඩය එකේ දාලා වේලලා එහෙම නැත්නම් විජලනය කරලා කල් තියාගන්න පුළුවන් විදිහට හදාගෙන පැකට් කරලා තියන්න. එතකොට පුළුවන් ඔයාලට මේ පැකට් කරපු ඉන්දියාප්ප ඔයාලගේ ගමේ තියෙන හෝටල් වලට, එතකොට ඒ තැන් වලට අරන් ගිහලා විකුණන්න පුළුවන්. ඒ දීලා සල්ලි ගන්න පුළුවන්. ඔයාලට එතකොට ඒගොල්ලොන්ට පුළුවන් තමන් ඒ ඉන්දියාප්ප වේලලා තියෙන ඉන්දියාප්ප පැකට් ශනිකව ස්ට්‍රීම් කරලා නැවත තමන්ගේ කස්ටමර්ට ඒ අවස්ථාවෙම උණු විකුණන්න. අවුරුද්දක් වුණත් කල් තියාගෙන මේක හදා අපිට කල් තියාගත දේ එහෙම හදාගන්න පුළුවන්. අපිත් ගෙදරින්ම පොඩි බිස්නස් එකක් හොයාගෙන හදාගෙන ගෙදරින්ම ආර්ථිකයක්, තමන්ගේ ආර්ථිකය පොඩ්ඩක් උස්සලා තියාගන්න ඕන කියලා හිතන අයට තවත් පොඩි බිස්නස් අයිඩියා එකක් මම ඔය කිව්වේ. ඉන්දියාප්ප බිස්නස් එක විජලන ක්‍රියාවලියේ ඉන්න අයට ලොකු හයියක් වෙයි මේක. ඉතින් ඔයාලට මේක හරියටම ඉගෙන ගන්න ඕන නම් මට කෝල් එකක් දාන්න, මම කියලා දෙන්නම් කොහොමද ඉන්දියාප්ප විජලනය කරලා මේ බිස්නස් එක කරගන්නේ කියලා. ඉතින් හොඳ බිස්නස් එකක්. මේක තුලින් ඔයාලට පුළුවන් ඔයාලගේ ආර්ථිකයට හයියක් ගන්න කොහොමද මේක කරන්නේ කියලා ඉගෙන ගන්න අවශ්‍ය නම් මට කතා කරන්න. මම මේකට ඔයාලට උදව් කරන්නම් මේක කරන්න හැටි. එහෙනම් මේ බිස්නස් එක ගැන ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපේ APY Fresh Air YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්නන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.